හෙළ සිනමාවේ නිලිරැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ශ්‍රී ලාංකේය සිනමා අඹරේ පෑයූ විශිෂ්ටතම රංගවේදිනියකි. ඇගේ සිනමා ජීවිතය, ඇගේ රංගන ජීවිතය ශ්‍රී ලාංකේය සිනමාවට පමණක් සීමා වූයේ නැත. 1947 වසරේදී ගිල්බර්ට් හා සීලාවතී ෆොන්සේකා යන අයට දාව තෙවන දරුවා ලෙසින් කැලණිය පෑලියගොඩදී ඇය උපත ලැබුවාය. උපතින් පසු නුගේගොඩ ජම්බුගස් මුල්ල ප්‍රදේශයේ පදිංචියට ආ ඔවුන් 1952 දී මාලනිය ඇගේ අධ්‍යාපන කටයුතු ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ආරම්භ කළාය. නැවතත් පදිංචිය වෙනස් කරමින් කැලණිය වෙදමුලට පැමිණීම නිසා පාසල වෙනස් කරමින් කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇය ඇතුළු වූවාය. 1963 වසරේදී වේදිකාගත වූ නොරතරත වේදිකා නාට්‍ය ඇගේ පළවෙනි රංගනයයි. ඉන්පසු 1968 දී රඟපෑ අකල්වැස්ස වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමට ඇයට හැකියාව ලැබුණාය. 1968 වසරේදී තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන් ශ්‍රී ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ඨ වන මේ අසහාය රංගවේදිනිය මේ වන විට චිත්‍රපට 150ක පමණ සිය රංගදායකත්වය ලබා දුන්නාය. ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීර්ස්ගේ නිධානය, අමරනාත් ජයතිලකගේ සිරිපාල හාරා මැණිකා, ධර්මසේන පතිරාජයන්ගේ එයා දැන් ලොකු ළමයෙක් සහ බඹරු ඇවිත් වැනි සිනමා නිර්මාණ රැසක ඇගේ රංගනය සන්තුහන් විය. ඒ වාගේම 1978 දී ඇය දෙමළ රංගන ශිල්පී සිවාජී ගණේෂන් සමග පයිලට් ප්‍රේම්නාත්හි රඟපෑවාය. මෑත කාලයේ ඇය රඟපෑ ආකාශ කුසුම් චිත්‍රපටයද ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූවාය. මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ජාත්‍යන්තරයේ ජයගත් පළමු ශ්‍රී ලාංකීය නිළිය වූවාය. 1975 දී මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඇයට ජූරියේ විශේෂ සම්මානයක් වූ ඩිප්ලෝමා සහතිකයක් ලැබෙන්නට තරම් ඇගේ රංගනීය විශිෂ්ට වූවාය. 1977 නවදිල්ලි චිත්‍රපට උළෙලේදීද ඇයට තවත් සම්මානයක් හිමි වූවාය. 2014 වසරේ මාර්තු මාසයේදී ප්‍රංශයේ පැවැත් වූ 16 වන දෝවිල් ආසියානු සම්මාන උළෙලේදී වසර 50ක් මුළුල්ලේ සිනමාවට දැක් වූ දායකත්වය අගයමින් මාලනීට රන් නෙළුම සම්මානය පිරිනැමිණි. ඒ වගේම ආකාශ කුසුම් චිත්‍රපටය වෙනුවෙන් ඇයට රජත මයුර සම්මානය ලැබුණාය. දෙස් විදෙස් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ අසහාය රංගවේදිනියක් වූ මාලනිය ඇගේ රංගනය ඇයටම ආවේනික වූ කෞශල්‍යයකින් පිළිබිඹු කළාය. වෙසසින්ම මාලනී න්‍යාය රංගනය පිළිබඳ හදාරන අයට මහත් අස්වැසිල්ලක් විය. විශේෂයෙන්ම ආසියානු සිනමා නිළියකගේ තිබිය යුතු රංග ප්‍රතිභාව සේම ඒ හැඩහුරුකම මනා ලෙස මාලනීට තිබුණාය. ඉතින් ඇය සිනමාවේ නිලිරැජින වන්නට තරම් අවැසි සියලු දෑ උකහාගෙන තිබුණි. 1947 වසරේ අප්‍රේල් 30 වනදා උපත ලැබූ මාලනිය 2025 වසරේ දිවි ගමනින් සමුගන්නේ 78 වසරක ඇගේ දිවි පෙවෙත සනිටුහන් කරමිනි. ඉදින් වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා එදා මෙදා තුර සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම රංගවේදිනිය නොවන්නේද?